අද ඔයාලා වෙනුවෙන් පහසුවෙන් චක්‍රය ගන්න විදිය ගැන කියා දෙන්න හදන්නේ. පහුගිය වීඩියෝ එකෙන් අපි දෙවරක් චක්‍රය පහසුවෙන් ගන්න විදිය කියා දුන්නා. අද දවසේ පුතේ ඔයාලට තුන්වරක් චක්‍රය පහසුවෙන් ගන්නෙ කොහොමද කියන එක තත්පර කිහිපයක් තුල කියා දෙන්න හදන්නේ. මේ සඳහා පුතේ අපි මෙන්න මේ වගේ ටේබල් එකක් ගන්නවා. මෙන්න පුතේ මේ ටේබල් එකේ තුන්වරක් චක්‍රය ගනිද්දී මෙන්න මේ තුන්වරක් චක්‍රය ගනිද්දී එක කොතනද දාන්නේ කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මෙන්න පුතේ එක දාන්නේ පුතේ මෙන්න මෙතන. මෙන්න මේ කොටුවේ මෙන්න මේ කොටු 9ක් තියෙන එකේ මෙන්න මේ යටම කොටුවේ පුතේ එක දාන්න. 1 2 3 4 5 6 7 8 9 එළිය නිසා බිඳු. අපිට මේ පුතේ චක්‍රයේ තුන්වරක් චක්‍රය ගන්න අපිට ඕන වෙන්නේ පුතේ බිඳුවේ ඉඳලා 9ත් එක් තියෙන ඉලක්කම් ටික කියන්න පුළුවන් නම් අපිට චක්‍රයේ තුන්වරක් පුළුවන්. මෙන්න පුතේ ඊට පස්සේ කරන්නේ අපි මෙන්න පුතේ පළවෙනි පේලියට හැම එකකටම පුතේ බිඳුව බිඳුව බිඳුව. පළවෙනි පේලියට බිඳුව 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 දාන්න. දෙවෙනි එකට 1 1 1 ඊළඟ 2 2 2 එළිය නිසා දැන් බලන්න පුතේ පහසුවේ පුතේ තුන්වරක් චක්‍රය ගන්න විදිහ. තුන්වරක් 1 3යි, තුන්වරක් 2 6යි, තුන්වරක් 3 9යි, තුන්වරක් 4 12යි, තුන්වරක් 5 15යි, තුන්වරක් 6 18යි, තුන්වරක් 7 21යි, තුන්වරක් 8 24යි, තුන්වරක් 9 27යි, තුන්වරක් 10 30යි. අපිට ඕන පුතේ තුන්වරක් 9 වෙනකම් දැනගත්තා නම් ඕනම සංඛ්‍යාවක් පුතේ 3ෙන් ගුණ කරගන්න පුළුවන්. එහෙනම් පුතේ තවත් වීඩියෝ එකකින් අපි හමු වෙනකම් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.